Hai guys, ඔන්න ඉතින් අද අපි යන්නේ සුපිරිම බස් රේස් එකක්. අද අපි යන්නේ චන්නකිනරාවි හිනසිත්තරි රෙඩ් ඇරෝ කියන බස් තුනත් එක්ක අපේ හම්බන්තොට රූට් එකේ සුපිරි බස් රේස් එකක්. හරි එහෙනම් අපි පටන් ගමු guys. ඔන්න එහෙනම් guys අපි පටන් ගත්තා අපේ බස් රේස් එක. අද අපි ගෙනත් තියන්නේ චන්නකිනරාවි හිනසිත්තරි රෙඩ් ඇරෝ කියන බස් තුන. ඉතින් මේ ඉස්සරහ පාර guys අපිට පුදුම වංගුවඩ තමයි තියෙන්නේ. ඔව් අපිට පේනවා ඉතා වේගෙන් බස් තුන ඉදිරියට යනවා. ඉතින් guys අපි බලමු ඉස්සරහ වංගුව ටික අපේ බස් තුන කොහොම ගයිද කියලා. අපි දැක්ක guys ඉතින් අපේ හිනසිත්තරි වංගුව ටික සාර්ථක ලෙස ගත්තා. ඒ වගේම අපේ චන්නකිනරාවි සහ රෙඩ් ඇරෝ කියන බස් දෙකත් ඉතා සාර්ථක ලෙස පළවෙනි වංගු තුන ගත්තා. ඔයාලට කියන්න guys මේ පාර නම් පුදුම වංගුවඩ තමයි තියෙන්නේ. මාරම ගේමක් තමයි දෙන්නේ බස් තුන. අපි දැක්ක guys පළවෙනි වංගුව ඉතා සාර්ථක ලෙස හිනසිත්තරේ ගත්තා. ඒ වගේම රෙඩ් ඇරෝ චන්නකිනරාවි කියන බස් දෙකමත් දෙවෙනි වංගුව ඉතා සාර්ථක ලෙස ගත්තා. ඔන්න guys ඉතින් අපිට පේනවා ඉස්සෙල්ලාම අපේ චන්නකිනරාවි බස් එක පළවෙනි බස් එක පාස් කරන්න යනවා. හරි guys ඔන්න ඒ වගේම අපේ චන්නකිනරාවි පළවෙනි බස් එක පාස් කරා. ඉතින් ඒ වගේම guys අපේ රෙඩ් ඇරෝත් පුදුම යමක් තමයි යන්නේ. ඔව් අපි දැක්ක guys හිනසිත්තරි පළවෙනි බස් එක පාස් කරා. ඒත් එක්කම අපේ චන්නකිනරාවි දෙවෙනි බස් එකත් ඉතා අධි වේගෙන් පාස් කරා. ඉතින් guys ඔයාලට කියන්න මේ දවස් ටිකේ වීඩියෝ ටිකක් ගේන්න බැරුණේ මොකද කිව්වොත් මාරම වැඩතෝගේ තමයි හිර වෙලා හිටියේ. ඉතින් මේ වෙලාවක් හම්බුන ගමන් තමයි මේ වීඩියෝ එකක් ගෙනාවේ. guys කොහොමද ඉතින් ඔයාලා සතුටින් ඉන්නවද? පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න මගේ වීඩියෝ එක කොහොමද කියලා. channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. Creations DJ Mix. ඉතින් ඔයාලට කියන්න guys අපි මේ පාරේ වේගෙන් මෙහෙම ගියාට අපිට පාරවල් දෙක තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ guys අපිට තව ඉස්සරහට හම්බ වෙනවා වලවල් තියෙන පාරක්, ගුරු පාරක්. ඒ පාර guys පුදුම වලවල් ගොඩක් තමයි තියෙන්නේ. ඉතින් අපේ බස් තුන පුදුම ගේමක් දීලා තමයි මේ පාරෙන් යන්නේ. ඔයාලට එනම් බලා ගන්න පුළුවන් guys අපිට ඉස්සරහට හම්බ වෙන පාර මොන වගේද කියලා. ඔහොම බලාගෙන ඉන්න. guys ඔන්න ඉතින් අපි මේ පාරට දාන්න යන්නේ. අපේ හිනසිත්තරි තමයි ඉස්සෙල්ලාම පාරට දාන්නේ. ඔන්න guys අපේ හිනසිත්තරි ඉස්සෙල්ලාම පාරට දැම්මා. ඊළඟට අපේ චන්නකිනරාවිත් එක්කම දැම්මා. ඒ වගේම චන්නකිනරාවිත් එක්කම අපේ රෙඩ් ඇරෝ කියන බස් එකත් පාරට දැම්මා. ඔන්න ඔයාලම බලන්න guys මේ පාර යන්න පුදුම අමාරුවක් තමයි තියෙන්නේ. මම හිතන්නේ ඔයාලත් මේ පාරේ ගිහිල්ලා ඇති. ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා ගේම් එක ප්ලේ කරන කට්ටිය. එයාලා දන්නවා මේ පාරේ අමාරුව කොච්චරද කියලා. මේ පාරේ guys ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා ගේම් එක ගහලා පුරුදු කෙනෙක්ට මිසක් සාමාන්‍යයෙන් මේ වගේ වේගෙන් යන්න බෑ guys මේ පාරේ. ඒක ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා ගේම් එක ගහන අයම දන්නවා. ඉතින් බ්‍රේක් පාරක් ගහුවොත් guys මේ අපි ස්පීඩ් එකකින් ගියොත් මේ පාරේ අපේ බ්‍රේක් පාරත් ඇදේට තමයි වදින්නේ. ඇදේ ගිහලා බස් එක පෙරලෙන්න බලනවා. හරි අපි ඉතින් ඔන්න අපේ වලවල් පාරෙන් අයින් වෙලා දැන් ලස්සන පාරකට දැම්මා. ඕකෙත් guys ඉස්සරහ ලොකුම වංගුවක් තියෙනවා. බලමු අපේ වංගුවත් අපේ බස් තුන කොහොම ගයිද කියලා. චන්නකිනරාවි හිනසිත්තරි රෙඩ් ඇරෝ කියන බස් තුන guys විද්දගෙන යනවා ඉස්සරහට.
ඔන්න ගයිස් ඉතින් අපේ වංගුව ගන්න චන්නකින් රාවි ඉන සිත්තරේ රෙඩ් එකෙන් බස්සනවා අම්මෝ ගයිස් අපේ රෙඩ් එක පොඩ්ඩක් පෙරලෙන්න ගියා මම හිතන්නේ ඇතින් වංගුව ගත්ත නිසා වෙන්න ඕන ඉස්සරහ පාරෙත් ගයිස් බුදුම වංගුවට තමයි තියෙන්නේ ඉතින් අපි බලමු අපේ රේස් එක ඉස්සරහ මොනවා වේද කියලා DJ Remix. New Creations DJ. ගයිස් ඔන්න අපි රේස් එක කරගෙන තමයි යන්නේ තා වේගෙන් යන අපේ බස් තුන ගයිස් ඔන්න ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කවුද 1 2 3 කියලා හරි ගයිස් ඉතින් අපි තවත් දවසක සුපිරි මේ වගේ තවත් ගේම් ප්ලේ වීඩියෝ එකකින් හම්බෙමු channel එක subscribe කරලා තියාගන්න guys. ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාලට වීඩියෝ එක ගැන මොකක්ද හිතුනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් දවසක අපි නම් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.